මුදලාලේ මල්ලිලා මේ මොකෝ බම් මේ පන්සලේ විකට අඳුන් තරගයක්වත්ද වැරදිට හිතන්න එපා මුදලාලි මේ පාර වෙසක් එකට පොසොන් මහා පද්දන්සල දෙන්නේ අපි නෑනේ බොරු කියන්න එපා උඹලා බද්දන්සල් දෙන්න ඇයි අපි දුන්නොත් දෙවෙන්නේ නැද්ද ඔයා කින්ගියට hina වෙන්නේ අපි දුන්නොත් දෙවෙන්නේ නැද්ද අපිට තියෙන්නේ තොගලන්න තියෙන අත්තපය හතර නෙමේද ඔයා දන්නවද අපි දීපුවා ගමට මෙයාට කියන්න අපි දීපුවා මං කියන්න මෙයා ගම්මට ගෑලු කීයකට ළමයි දුන්නාද මේමයි මේ පාර වෙසක් එකට පොසොන් මහා බද්දන්සල දෙන්නේ අපි ආවේ ආධාරයක් බලාපොරොත්තු වෙමින් ඔයා මොකද්ද කරන්නේ හරි මල්ලි කලබල වෙන්න එපා පොඩ්ඩක් ඉන්න අපි ඉඳගෙන කතා කරමු කොහොමෙන් නෑ ඉඳගන්න ඕනේ අපිට කේන්ති දෙනවනේ කියන කතාව වලට හරි කේන්ති ගන්න එපා දැන් මල්ලිලා මොනවද බද්දන්සලේ දෙන්න හිතාගෙන ඉන්නේ කියලා කියන්නකෝ අපි මේ පාර දෙන්න හිතන් ඉන්නේ KFC රයිස් එක තියෙන KFC රයිස් එකට ක්‍රිස්පි චිකන් කෑල්ලකුත් එක්ක අර බෝලෙට තියෙන මත් බෝලෙට කට්ලට් ඔය කියන්නේ කට්ලට් දෙනවද යකෝ මෙච්චර ක්‍රිස්පි චිකනුයි KFC රයිස්ුයි දීලා චීස් බෝල් දෙන්න චීස් බෝලයි ක්‍රිස්පි චිකනුයි KFC රයිස්ුයි කොහමද එහෙම දෙනවනම් මරුනේ එහෙම දෙන්න තිබ්බා KFC ගේ අයිතිකාරයා මුදලාල්ගේ බාප්පන අපේ බාප්පට KFC ගේ සම්බන්ධයක් නැහැ එහෙනම් ඉතින් KFC රයිස්ුයි ක්‍රිස්පි චිකනුයි කන්න වෙන්නේ නැහැ මේ පාර දෙන්න වෙන්නේ අපිට පරිප්පුයි අලබැදුනුයි පපඩනුයි පුළුවන් වුණොත් තමයි මාළු කෑල්ලක් දෙන්න වෙන්නේ හරි අවුලක් නැහැ වෙලාව හැටියට ඉතින් එහෙම හරි අවුලක් නැහැ මේ මේකට මේ උඹලා දන්සල ෂුවර් එකටම දෙනව නේද මොකද මේ අපි මේ දාඩිය මහසින් හම්බ කරන සල්ලි නේ ඒවට දෙන්නේ අනේ ඕයි මේ මුදලාලි අපි මේ භක්තියෙන් ගමට දන්සලක් දෙන්න හදන වෙසක් එකට අනික අපි දෙන රුපියල් 50 ඉඳන් ලියනවා අපි යකෝ මෙච්චර දවස් කාලේ වෙලී දන්සල කරලා සමුදේ මේ දෙන්න පුළුවන් නම් දෙනවා නැත්නම් අපි යන වෙනතනකට හරි කලබල වෙන්න එපා මේ පොඩ්ඩක් හිටපන් මේ කේන්ති ගන්න එපා උඹලා කොල්ලෝනේ විහිළුවට ඇහුවේ පොඩේට මම සල්ලි ගෙනත් දෙන්න අම්මෝ මුගෙන් සල්ලි ගන්නට වඩා ලේසි මචං ඉබ්බගෙන් පියාඩු ගන්න හැබැයි ලොකු කොලයක් දෙයි කියලා හිතන්නේ මේ වාඩියෙන් මහන්සි මල්ලි අයියේ ළඟට නිකන් දැක්කෙත් නෑ මේ පැත්තේ අයියා කියා ගන්නට වන්දා කියද 2500 මුදලාලි මල්ලි සමත් මුදලාලි කියලා උඩින්ම ලියා ගන්න 2000 ඔන්න මල්ලි අපේ ගෙදර 5 දෙනාම දන්සලට එනවා පෝලිං වල බෑ පිටිපස්සෙන් දාලා දෙන්න ඕන සල්ලි දීලානේ තියෙන්නේ හරි මේ තුන 5 දෙනා කියද්දි දුවයි නෝනයි ඉතනවද ඔව් දුවයි නෝනයි පුතාලා දෙන්නයි බෑ එයි නෑ නෝනයි දුවටයි පස්සෙන් දැම්මොත් අවුල්ද මොකද්ද නෑ මුකුත් නෑ එදා දෙන්න 5 දෙනාම අනිවාර්යෙන් අපි පිටිපස්සෙන් දානවා පෝලිං වල ඉන්නද යන්න උඩින්ම මුදලාලි කරාම උඩින්ම අපි තියනවා නේ අම්මා රුපියල් 200 එදාට එහෙනම් දන්සලේදී හම්බෙමු හරි එහෙනම් ගීගෙන නම් මේ මුදලාලි මේ ඔයා කලින් කිව්වා අපි මේ සල්ලි එක තුල කාලේ බිල ඇඳලා ඉන්නවා කියලා ඒ කියප එක අවුල් නෑ බං ඒක එහෙම හිතන්නේ නෑ මේ කලින් හවට සෝරි හොඳේ එහෙනම් අවුලක් නෑ මේ වෙන විදේශිය තියාගෙන එක සිපයි සිගරට් දෙකක් දෙන්න එනකම ඉතුරු 10 ගණක් දෙන්න වරේ ඉතින් කතා කරන ආදාර දෙන්නේ නේ නැවියා නැවියන් නවලියා ගොන්නේ ඊයතේ ඉන්නේ අමල්ලි මේ ළඟට එනෝයි මේනෝ මොකෝ සීන්නේ හොඳට බලා ගන්න මල්ලි මේ ඉන්නේ පූසා හොඳට බලා ගන්න මේ ඉන්න පූසා හොඳට බලා ගන්න බං හොඳට බලන්න මේ මරු පූසා ඕ සුපිරි මරු පුසනේ ඔන්න අතරම් බලන්න මල්ලි බලන්න හොඳට බලන්න අතරම් බලන්න මේ හරිම ලස්සනයි මේ ලස්සනයි කියන්නේ මා ලස්සනයි අයියේ ලස්සනයි මම ළඟට දැක්කමයි හරිම ලස්සනයි මල්ලි ඒ තමයි පූසා
ඌ ඉතින් පූසෙක් කියලා අපිත් දන්නෝයි. මොකද්ද මේ තමුසේ කරන විකාරේ? මෙතනට ගෙන්නලා පූසෙක් පෙන්නන තමුසේ ඔට්ටිද? නෑ මෙන්න මෙයා හැමදාම රැට මගේ ගෑනිට පූසගේ ෆොටෝ එවන්න කියලා මැසේජ් දාලා කරදර කරනවා. ආයිතින් ෆොටෝ පෙන්වන්න දෙයක් නෑ. ළඟටම කතා කරලා පූසව පෙන්වුවානේ. ඔයාට ඕනේද පූසව? එපා අයියේ. කළු පාටයි ඒකයි අයියේ. මෙයාස රෝස් පාට පූසන්ට නේ? ඕ මං ආස රෝස පාටේ වට. ඒකනේ අපේ ගෙදර එකා කළු පාටයිනේ. ආයි අපේ ගෑනිට කතා කරලා පූසගේ ෆොටෝ එහෙම ඉල්ලන්න එපා. නෑ ආයේ නේ කොයිද අක්කා සුදට ලස්සනට ඉඳියානේ. වැඩක් නෑ ඉතින් පූස කළුයිනේ. ඔව් පූස නම් කළුයි. අර ඔයාගේ බිස්නස් එකේ සේල්ස් අඩුයිද? බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ බිස්නස් එකේ සේල්ස් වැඩි කරගන්න 2D සහ 3D වීඩියෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදාගන්න ඔයත් අදම Flex Media Studio එකට කතා කරන්න. ඔයාගේ බිස්නස් එක ග්‍රෝ කරගන්න සෝෂල් මීඩියා තුලින් වයිරල් බිස්නස් එකක් හදාගන්න Flex Media Studio අපිට බාර දෙන්න. තිරය දිස්වන දුරකථන අංකයට අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඉතින් ඔයාගේ සිහින සාර්ථක කරගන්න ගමන් ඔයාගේ ව්‍යාපාරයත් ඉතා ඉක්මනින් ඉහළම තැනකට ගෙනියන්න. තවත් ප්‍රමාද නොවී අදම කතා කරන්න Flex Media Studio අපිට 070 460 34 95. Create, inspire, grow. මුදලාලි මල්ලි මේ පාර වෙසක් එකට ගමේ මහා බද්දන්සල දෙන්නේ අපි. නෑනේ එල කිරි එල පවුසි කොච්චර උතුම්ද බලන්න මල්ලි. ගමේ තරුණයෝ විදියට මේ වගේ වැඩ කරද්දිනේ ගමේ මිනිස්සුන්ටත් ආදරේ හිතෙන්නේ. ඇත්ත. අපි මේ අහලා දිනෝ මුදලාලිත් ආගමට දහමට ලැබි ඉස්සර දන්සල් අම්මෝ ඒව දීපු කට්ටියලි ඉතින් අපේ මේ තරුණ ජවයට මේ පාරිති වෙසක් එකට දන්සල දෙන්න මුදලාලිගෙන් අපිට මොකද්ද ලැබෙන උපකාරය කියලා බලන්න ඉතින් ආවේ. නැත්තුව ඒ දවස්වල දුන්නු දන්සල් අපි තමයි දන්සල් හොඳටම දුන්නේ. මේ පාරත් උඹලගේ දන්සල්ට කවුරුත් නොකරපු දව්වක් මං කරනවා. මං තමයි මේ පාර හොඳටම කරන්නේ. මේ ඉතින් මුදලාලි එන අපි අහලා තියෙනවා මුදලාලි ඒකමයි ආවේ ඉතින් කීයක් ක්‍රියා ගන්නද මුදලාලිගේ. නෑ මල්ලි. සල්ලිම නෙවෙයි බං උදව් කියන්නේ. මං ඊට වඩා දෙයක් කරනවා. දන්නවා. එදාට බද්දන්සලේ වැඩ කරන උන්ට ගන්ධ ටික අරක්කො ටික මුදලාලි ගානි. ඕවට තමයි ಜಾති හෙන ගහන්න නැති පින් කියන්නේ ඕවට. කනවා බූරුවා. ගණන් ගන්නවා මෙයා වීලු ගන්න මෙයා එන වීලුකාරයා දැන් ගොඩක් වීලු කර ආවේ. ඒකනේ මුදලාලි මොකද ඉතින් අපිට කරන උදව්ව? එන්න මල්ලි එන්නකො බඩක් තියෙන කඩයන්නේ. ඒකතර බද්දන්සලන්නේ දෙන්නේ නේ. ඔව් ඒ බත්. වෙසක්නේ. දෙන එකේ හොඳ මේකෙන් දෙමු. මල්ලි කිරි සම්බ 25ක් දාන්න. 50 දාන්න 50. මේ පරිප්පු 20කුත් දාන්න. හරි මල්ලි. මේ එතකොට මේ සැමන් 15කුත් දාමුනේ. සමන් මොන වෙන්නේ අර නෑ දාගනින් බලන්න හරි ගා. කට්ලට් හරි හදන්න ගතේ. හරි මේ මල්ලි මුන්දේ ගඳයි ගත්තේ සුන්දයි කියනවනේ. පපඩන් දාමු. පපඩන් නම් නෑ මල්ලි. මෙහෙම බුපේක බෙදාගෙන එනකොට පරිප්පුවෙන් පස්සේ පපඩන් තියෙන්න ඕනේ මල්ලි. දන්සල් කරපියුම් විදියට කියන්නේ. අයියලා දන්නවනේ ඉතින්. පපඩන් පැකට් කීයක් වගේ වුණා. ඉතින් මෙච්චර අයියා කරලා එහෙම ඉතින් අයියාගේ ලොකුවට එපා පපඩම් පැකට් 10ක් විතර දාන්න. මල්ලි පපඩන් පැකට් 50ක් දාන්න. 50ක් අනේ අයියේ මේ ඔයා මේ කරන දේවල් වලට මේ දන්සල දවසට අනිවාර්යයෙන්ම ගෙදර 4 දිනාට අමතරව තව 15ක්වත් එක්කන් එන්න ඕනි පිටිපස්සෙන් දානවා කොල්ලා. නෑ මල්ලි මං තනියම එන්නේ පොලිමේ ඉඳලා කන්නේ. අම්මට සිරි අන්න ජෙනුයින් මිනිස්සෙෝ. මම මේ කලින් කඩේකට ගියා දන්සල් එක්කව කරන්න සල්ලි. මිනිහා මට රුපියල් 200ක් දීලා කියනවා. උගේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා පස්සෙන් දාන්න කියලා. මම කිව්වා නෝනවයි දුවයි ඕන්නම් පස්සෙන් දාලා දෙන්න. යාව බෑ කියලා. ඔයාලා ජෙනුයින්. එහෙම කරයි කඩ මල්ලි. උන්ගේ කඩ වගේද අපේ කඩ කියන්නකෝ. ඔව් අම්මේ. එකට 4ක්ම ගත්තා. දැන් තෙමි යන්න ඕනේ නෑ. හරි එනවා. ඔය මොකෝ බං? ඔබ කාටද? ගෙදරට අම්මා ගේන්න කිව්වනේ දැන් මතක්ුනේ. අයියේ මේකත් දන්සල බිල්ටම දාන්නේ පිනක් නේ අයියේ. නම අයියේ මේ මුකුත් හිතන්න එපා මෙයා විහිළුකාරයාම. ඔට්ටි බං. නෑ මල්ලි. ඔය දාගන්නමනේ ඔය දාගන්න. මේසක්නේ මල්ලි කොච්චර උතුම් වැඩක්ද ඔයලා කරන්න යන්නේ මෙතන. ඔය දාගන්න. හරි අයියේ පින් උදේ. thank you යනවා. අයියේ මල්ලි මේසක්නේ. ඔය මන්දි මන්නම් කියන්නේ. අපි දන්සල් දීපු මොකද මේ මොකද ඔය මේ මල්ලට දාගන්න. මල්ලි මේ මල්ලට. අයියේ මේ තව රෆ්නයක් ගත්තා. හරි ඒක දාගන්න.
මල්ලි මේ බඩු ටික මල් ලොරිය දාලා එවන්න. ඒක බවෙන්න දෙයක් නැහැ. ඒකත් මං ගානෙම කරන්න. වෙසක්නේ. අනේ ඉතින් අයියා මේ කඩේ තට්ටු පහකට ගහගන්න ශක්තිය ධෛර්යය වාසනාව හම්බෙන්න ඕන. අත හොදන තැන උඩින්ම රන්න කුරෙන් නෙවෙයි රත්තරම් පාට පෑනෙන් අයියාගේ නම ගහනවා උඩින්ම. එකෙන්ම පිස්සුද මල්ලි මේ වගේ උතුම් වැඩක් කරද්දි ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙනවද මං? ඒක නම් කොහෙත්ම කරන්න එපා. ඒක එපා කියන්න එපා. ඒක එපා කියන්න එපා. එහෙම නොකර ඉන්නේ කොහොමද? දැන් මේ දන්සලට දැන් මේ කීයක බඩු දුන්නද මේ? ඒකනේ නිකමට ගණන් හදලා බලන්න කීයක් දෙන්නේ නැද්ද කියලා මුදලා නිකමට ගණන් හදලා කියන්නේ නිකමට. ගානද? 74850යි. කොහමද? කොහමද පින? කොච්චර උතුම්ද බලන්න මල්ලි. මේවා කල්පනා කරන්න එපා රෑ නින්දට ගිහිල්ලා මොහොතක් ඉඳලා බලන්න. අනේ ඉතින් පින් කී දහහක්ද නේ පොඩි ගානක්ද? 74ක් දෙන්නකෝ. රවුංගල යන්නත් එක්ක. මොකද්ද? එක්ක 73ක් දෙන්නකෝ. තව 10ක් වුණ අඩු කරා. කොච්චර උතුම්ද මල්ලි? වෙසක්නේ. ඇත්තටම මුදලාලි ඔයා හරිම උතුම්. ඔයා තමයි අපිට හොඳටම කරේ. ඔය ඕ පන්සලේ ලොකු හාමුදුරුවෝ හිතන් ඉන්නේ මේ පාර අපි දන්සල දෙයිමයි කියලා හොඳේ. අපි ලොකු ගමඩ කිව්වත් එක්කනේ. මේ පාර අපිට දන්සල දිගන්න පුළුවන් වේද බං? පුළුවන් බං. දැන් ඩෙෂානිය ගියේ බං සල්ලි කීයක් කර එකතු කරන් එන්න කියලා. දෙසානේ නෝකෝනේ පන්සලට කොනේ ඇනියු. අර එන්නේ. මේ අර අයියා ඉන්නේ දැන් ටිකේ කලින් මට පන්සලේදී හම්බුනේ ළඟදී රටේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ මිනිහා කිව්වා අපේ දන්සලට බොක්කෙම්ම සප්පයක් දෙන්නම් කියලා හොඳේ ඒ කියන්නේ 50ක්වත් ලියයි දන්සලටනේ. අපි ගොඩ පන්සලට ආපු වෙලාවේ බලපන් පිළ. ඕකනේ බං ඉතින් පැන්න ගමන් සල්ලි ඉස්සර කරගන්න එපා මුලින්ම මිනිහා වැඩේට ජොයින් කරගෙන ඉමුකෝ මිනිහත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලනකො කතා කරන විදිහට ආස හිතෙනවා මෙහෙමයි මල්ලි. දන්සලක් කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි. උඹලා සෙට් එක ජොබ් එකක් අත් ඇතුව ගෙදරට වෙලා ඉන්න කොල්ලෝ ටික නේ. ඔව් අයියා. ඒකනේ කියන්නේ මල්ලි. ඒ නිසා අපි මේ වැඩේ පිළිවෙලට ලස්සනට කරන්න ඕන. මොකද උඹලා කවුරුත් ගමේ කාගෙන්වත් වචනයක්වත් අහන්න බෑ. මං කිව්වේ අයියා කතා කරද්දී ආස හිතෙනවා ඔව් අයියේ ගොඩක් ගමේ කට්ටිය අපිට කෙලෙන එකක් තමයි බලන් ඉන්නේ. ඔව් අයියේ ගොඩක් අය ගෙවල් ළඟමයි අයියේ. ඒකනේ මල්ලි. කාටවත් වචනයක්වත් කියන්න බැරි වෙන්න අපි මේ වැඩේ ලස්සනටම කරමු. ඒක නෙවෙයි අයියේ. දැන් කොහොමද අපි මේ දන්සල කරන්නේ? හරි. මට කියන්නකො මුලින්ම ඕගොල්ලන්ට දැන් කීයක් විතර එකතු වුණාද කියලා. උඹලා කීයක විතර එකතු කරාද? ඒ තියෙනවා 13ක් වගේ 13ක් ඒ කියන්නේ අපි ළඟ ඔක්කොම තියෙන 20ක් වගේ 20000. මල්ලි උඹලා තුන් දෙනත් එක්ක රුපියල් 20000ක් කිව්වා කියන්නේ ඒක ලොකු දෙයක්. මුලින්ම මල්ලි අපි ওই රුපියල් 20000න් බොමු කියලා කිව්වේ ඒකනේ මම. කොහොමද මල්ලි? දැන් දන්සල කරන්න පුළුවන් නේ සුපිරියද? තෝ පරයා අපේ දන්සලේ සල්ලි වලින් තෝ අපි බොන්න පෙළඹෙව නේද? දෙන්න දාන්න. ඒ ඥානනේ බගාගන්නේ තෝ බයවලාද බා? බයෙන්න එපා. උඹලා අපි ආදරේ යකෝ. ඒකනේ ඔය වාද්දේ මම මෙච්චර ආදෙල්ලක්දි සමත ගන්නවම තමුසනේ නමුදු ඉනේ ඔයි අම්මර්සි. sorry. මට ඔබට කියන්න බැරුණානේ. අපේ උබ්බුවාම පොඩ්ඩක් අමුතුයි ඈ. අමුතුයි කිව්වේ අමුතුයි කියන්නේ මාර්කේසියන් ඔයේක උට වැදගත්තක බොන්නවත් බෑනේ ඔමුණා වැදම බෑ. ළඟදී පන්සලේ භාවනා වැඩසටහනක් තිබුණා. මේක හොරෙන් බීලා ඇවිල්ලා හාමුදුරුවෝ නිරුක් වෙච්චා නිරෝගී වෙච්චා සුවපත් වෙච්චා කිව්වා විතරයි. කිව්වා අබෝ උඹලා නම් මාල් වියාකෝරේ මිනිස්සුනේ ගන්න.
මම වැරදි තැනකටද කොයි සෙට් වෙලාදී ඕ හොඳයි යකෝ අරූපේ පංකෝ අරූපේ ඒ මේ මට මේ පේන එක හරිද හරියටම හරි වාට පේන එක හරි මෙයා හිතන් ඉන්නේ ඒ ඉන්නේ කෙල්ලෙක් කියලා හැබැයි ඒ ඉන්නේ බල්ලෙක් අපියයි වලි මන් දන්නවා මෙයාට තියෙන කේස් එක මොකක්ද කියලා මෙයාට තියෙන්නේ හරි ස්ත්‍රී ස්පර්ශයක් නැති එක වලි මේන ඕකට බේර දිනවා මං ගාවේ මේ තමුසි මොකක්ද කරන්නේ ඒ මගේ ගෑණි අයියේ මම පොඩක් බීලා වැඩි වුණාම ගෑණි එනවා මං ගාවට ඉතින් පොඩක් උඩටල් වෙන්න මම ඔළුව අත ගාලා පොඩි උම්මයක් දෙනවා ඉතින් ඕවනම් ගන්න එපා උන්දි ඕවන්න එපා මේ තමුසේ කසාද බැඳුණු මිනිහෙක් හැටියට තමුසෙලේ තියෙන කේස් එක හරියන්නේ මට ඔක්කොටම කලින් කියනකො තව කීයක් ඉතුරුද කියලා තව 5000ක් තියෙනවා ෂා හොඳටම ඇති මල්ලි ඔයාගේ කේස් එකට මංගාව තියෙනවා සුපිරි වැඩ මේනෝ කියන්න එච්චර ලස්සන කෑලින්නවද අයියේ රුපියල් 5000ට සුපිරි චීස් කෑලින්නේ හොඳේ මේ 5000 වන්ට කියන ඉක්මනට මට බෝතලයක් ගේන්න විශ්සයි තමසල මල්ලි අපිට මේ 5000 ගත්තා පොට් එක දියා වැඩේ කරගත්තා පිස්සුද අයියේ අද බෑ මේ ගෑණි මෙතන ඉඳලා ගියා විතරයි දන්සලේ සල්ලි එකතු කරනවා කියලා මම මේ ආවේ අනික මං ගෑණිට පොඩ්ඩක් බයයි අදෝ මම බීලා ඉන්නේ කවුද යකෝ හූ කියන්නේ කවු බයිතන් ඉන්නේ මං ගෑණිට බයයි කියලාද බය නෙමෙයි ඒකට කියන්නේ කරුත්වය ඕයි ගෑගන්න බා කල්පනා කරන්න එපා මල්ලි වයි මොකද කියන්නේ අපි කාත් යන්නේ වැඩේට අපි යමු අයියේ අපි දන්සල දවසට යමු සුපිරි එනම දන්සල දවසට ඔයාට ඔක්කොම රෙඩි කරනවා හොඳේ රෙඩි යකෝ දන්සලට එකතු කරපු ඔක්කොම සල්ලි වලින් තෝ අපිට පොවලා දැන් කොහමද අපි දන්සල දෙන්නේ ගමේ උන් අපිට කියයි යකෝ ඕ මයි කෑගන්න කල්පනා කරන්න එපා ඔයාලට මෙච්චර ආතල් එකක් තිබ්බම ඔයාලව අමාරු වෙන්න දෙනවද අපි මේ පාර දෙමු මහා කොස්සන්සල එන්න කොස්කන් උරුව ඔය කෝට් එක අනිත් පැත්තට රෝගන මාට බේනක තරංග ඉන්න මෝඩයා බල බිව්වා මේන අවුල් මේ බේනවා මම තමුසෙන් අයන්නේ ඉදී තමුසේගේ අර බෙමියා කියන එක හූ කියන එක හරි බිව්වා අර අනිත් කෙට්ටු එකට ගෑනු පේන එකත් හරි තමුසේගේ තියෙන අමුතු හැසිරීම මොකද්ද මට මේ උන් වගේ මරිමොංගල් නෑ උන් වගේ චාටර් චරිතයක් නෙමෙයි මම මට ඒ තියෙන්නේ චූටි අවුලන්නේ බිව්වාම එතකොට මොකද්ද උඹේ අවුල මම බිව්වම මට ඇඟේ කක පොඩ්ඩක් කියනවා එතකොට එදත් ඉදානේ ඉතින් කක පොඩ්ඩක් ගිහිල්ලා තිබ්බේ අවුලක් නෑ ඔව් හැබැයි උඹේ ලොකු ආවාදයක් නෑ මොකද කොහොමද යන්නේ කනේ හැබැයි අර උඹට බෙමියට නම් මේ වගේ තැන් වල බොන්න දෙන්න හොඳ නෑ ඌ දැන් අදත් බොන්න ඉල්ලගෙන ආව මං ඔය කාලේ ගහලා පෙන්නුවා මචං අවුලක් නෑනේ දැන් කොහෙද මේ අකා ඒ මොකෙද මූ බය වුණා හොඳටම මම අයියෝ මේ අකානේ අපි සමුස්සේ ගැන තමයි දැන් කතා කරගෙන ඉදී
මං උඹට ඒ වෙලේ බොන්න ඇති ගහලා පැන්නුවේ උඹ බොන දෙන ගූ කරගන්න. උඹ අර මොකද්ද ස්ටිල් ගන්නේ ගත්ත පහගෙන තිබ්බ නේද? ඒ නිසා උඹ මේ වගේ වැදගත් තැන්වල කොහොමත් බොන්න එපා. හරිද? ඔය දැන් බීලා නැහැනේ. අයියෝ හැමෝටම මෙයා පීලානේ ඇවිත් තියෙන දැන් ඔක්කොම ඉවරයි. හරි මල්ලි අපි පටන් ගමු දන්සල. කොස්තන්සල. මල්ලි බොදු පැත්තේ ගියා කයියෙන් දාලා ගන්න. අයියෝ මොකද්ද ඔය දාලා තියෙන බොදු පැත්තේ ගියා දාන්නේ කිව්වා මව්වල කියද කවුද මම්මු? හෙලෝ ඔන්න දැන් බෙමියගේ හෙලෝ බ්‍රෑන්ඩ් එකේ අලුත්ම ඇඳුම් ටික රිලීස් කරලා තියෙනවා. ටී-ෂර්ට් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන හුඩි එකකුත් මේගොල්ලෝ මේ පාර රිලීස් කරලා තියෙනවා. ලස්සන ප්‍රින්ට් වර්ග පහක් තියෙනවා. ඔයාට කැමති එකකින් ඔයාට ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බොයිෆ්‍රෙන්ඩ්ට නැත්නම් ඔය දෙන්නටම ගැම්මට අඳින්න දැන්ම හෙලෝ මර්ච් එකක් හුඩි එකක් ගන්න. ඔයා මේ පෙන්නන WhatsApp නම්බර් එකට දැන්ම මැසේජ් එකක් දාන්න. Hello, man. කොට අපි අත්ම කොස් කියලා කියනවා. මම බෝඩ් එක ගන්න දාගන්නවා මම පිස් එකගේ කොඩිය වනනවා. ඔබ ජාන්සල් වදිනේක නෙමෙයිද ඔබ බෞද්ධයෙක් නෙමෙයිද? බෞද්ධයි මම අයිස්කින් දැසි ලෑන් පල්ලේ කෑල්ලත් ඇවිල්ලා ඉන්නවා. Hey, බොබ ඩයින් දැන් තෝ කියපන් සාමාන්‍ය මිනිස්සු අයිස්ක්‍රීම් කන්නේ කෑමට පෙරද පසුද? පසුනේ අයියේ. ආන්නේකනේ කියන්නේ. නේ යන්න මුලින්ම ගිහලා කොස් කාලේ දැන් කොස් ටිකක් කන්න. කොස් නම් කන්න බෑ අයියේ. කොස් කන්න බෑ ගස් බල්ලට ඔය ගෑණිගේ අයිස්ක්‍රීම් එක ලෙව කන්න යන්න පුළුවන්. බැලගේ කොස් කාපිය. කිරේ හාත්තා. මොනයන් අයිස්ක්‍රීම් දන්සල්ට අයියේ. අයිස්ක්‍රීම් කන්නලු. පෙරේතොත් කොතරද? මුන්ට ගුණ දෙයක් කන්න බෑ. පොඩි 70 වසවිසට පුරුදුලා. මේකට විනාශයි. තෝත් අයිස්ක්‍රීම් මං අයියේ හොඳටම බීලා වගේ නේ. අම්මට මේ අයිස්ක්‍රීම් කවන්න කියවල්ලිනේ කොහමද? ආදරල. ඔයාගේ ඉරියව්වත් අපේ බින්දිලා ඉන්නේ නේ. කෑල්ල නම් මරු අයියේ. මං ජීවිතේට විඳපු නැති පාසවල් ගොඩක් වින්දා. හැබැයි මං එක අවුල් වැඩක් කරා. ඒක අවුල්ද දන්නේ නැහැ නේ. අවුල් වැඩක්? ඇයි උඹේ කිව්වා ගෙදරවත් එක්කන් ආවද? පිස්සු දනේ ලොඳ කාලා කොම්බේ ගෙදර අරන් එනවද? මං ගාන කතා කරගත්තේ 5000යිනේ. ඔක්කොම වෙට්ටි ඉවරලා මං 4000යි දුන්නේ. අවුල් ඒකේ මාංශියනේ. නැතුවේ දැක්කනේ යාළුවටත් තේරෙනවා. ඔයා ඔය කරේ ಜಾති පළ දෙන විභාගයක්. හරි. මම ඉස්සෙල්ලා කියන්නකෝ කෙල්ල කේස් එකක් දැම්මද? පිස්සු දයියේ. එහෙම මුකුත් කිව්වේ නෑ. තොට හෙන ගහනවා කියලා 4000ත් අරගෙන ගියා. එනං අවුලක් නෑ. තොරේ වල්ලේ. අපි දන්සල් ඩගත් කරමු. ඒ අයියේ අහන්න බැරුණානේ මගේ වැඩත් ඒ දන්සලේ තත්ත්වය කොහොමද කියලා. ජයටම යන වෙදිනේ. අමර වැඩේ අර සුපිරියන කොහමද මගේ අයිඩියා එක. අපි හොඳට කෑවා හොඳට බිව්වා. අන්න බලන්න පොලිම. බෙමියා අද ගමටම කන්න දෙන්නේ පොලිමක් දාලා. අම්මු අපි යන ආඩම්බර වෙනවා ඈ. අයියා තමයි අයියේ චරිතේ. එහෙනම් කොහමරි අපේ නම රැක්කා නේද ඔයා? හරි වැඩි වර්ණනා ඕනේ නෑ. මල්ලි දන්නවනේ අපි වැඩක් කරොත්. මල්ලිලා බරටම වැඩගේ නේද? මේ අපේ මුදලාලි මහත්තයනේ. තනියම දාවේ. සම්බෝ මල්ලි කුන්නු වෙන්න බීලා නේ ඉන්නේ අද. තනියම නෙවෙයි ආවේ. පොඩි මුදලාලි ලොකු මුදලාලි. අයියෝ මේ නිකන් පොඩියුම් බය කරන්න එපා බං. දැන් බලපන් උඹලා කරතොත් කරන්නේ ඔය වගේ වැඩක්මනේ. ගම වටේම ගිහිල්ලා ලක්ෂ ගණන් අපෙන් සල්ලි එකතු කරලා බත් දන්සලක් දෙනවා කියලා බලපන් දැන් දෙන්නේ කොස් දන්සලන්නේ. වැඩේ වැරදි මල්ලි. අම්මට මුගේ කයියකම රුපියල් 200 ජානිකව පළයකෝ යන්න. මූ දන්නව නම් ගමේ මේ කවුවෙච්ච ලක්ෂයෙන් අපිට ගන්න පුළුවන් උනේ මේකයි මේ බෝඩ් එකේ අරක්කු ටික විතරයි කියලා මුට්ටා දෙන්නයි හිතනවා මට මම උඩ ගන්නවා. ගණන් ගන්න එපා මුදලාලි. මෙයා බීලානේ ඉන්නේ. ඒකයි ඔය. මේ හොඩයි. මේ මට මේවා වැඩක් නෑ. හරිද? ඔයා දන්නවද බත් ගැසට කියන සමාන පදේ මොකද්ද කියලා? කොස් ගැස. හරිද? මචං බත් කෑවත් එකයි කොස් කෑවත් එකයි පාඩුවේ කියන කාල වලින්
නෑ හරි මල්ලි මේ මං කිව්වේ මොනවද ඔයාලා මේ කරපු වැඩේ වැරදි කියලා. මේක නෙමෙයි මේ අපිව පිටිපස්සෙන් දාන්න පුළුවන් නේද? දානවා ඔයා පිටිපස්සෙන් දානවා. එදත් කිව්වනේ අර පේනවනේ පොලිම කට්ටිය බලන් ඉන්නේ. යන් ඔයා තමයි වැඩේ ස්ටාර්ට් කරන්නේ. අනේ අම්මා මේව දකිනකොට නම් මට මාර ආඩම්බරයක් තියෙන ඇත්තට. රුපියල් 200ට මොනවා රුපියල් 1000ක් විතර දුන්නා නම් කොහොම ආඩම්බරයක්ද මට ඉන්නේ මාර පිළිගැනීමක් නේ. දුන්නේ නෑ ඉතින් ඔයා. ඒක තමයි ඊළඟ පාර දෙන්න. මේ රණියා ඔබ බලයන් දන්සලේ ගේට්ටුව ගාවට 15 ඇතුළට දාපන් නේ. අපි දෙන්න දන්සලේ ඇතුළට යන්න. ඕකේ. අලකන්න ඕනේ මේ වැඩ. දැක්කනේ පොලිම ඔයා පිටිපස්සෙන් එක්කන් ආලා. ඔන්න ආව ලොකේෂන් එකට. පොස් දන්සලා තියෙන මෙතන. පොලිමක් තියෙනවා. මෙතන මේ දන්සලක් තියෙන පාටක් පේන්නේ නෑනේ. කොයකෝ දෙනවා කියපු කොස්? අතන තියෙනවා කෙක්ක. මෙන්න තියෙනවා කොස් ගහ. කෙක්කෙන් කැඩුවා අරන් ගියා. මහා කොස් දන්සල. ඔයාවනත් අපි සුපිරිය දර්ශන දුන්නවද? යකෝ ගමවුන්ට පෝලින් දාලා කන්න දෙන්න ගිහිල්ලා ගමවකට අපිට පෝලිමක් දැම්මනේ. ෆුල් ෆේස් පාරවල් දෙකුත් අදුනා. මට නම් ගැහුවෙම ගෑනු විතරයි. මගේ බෙල්ල අතෑරීමනේ. මේ කොහෙන්ද ගියේ කෑවේ? සුපිරිය බිහි මේගොල්ලෝ ගෙදරේ ඒක පොන්නනේ කොච්චර බිලේ ගියත් ඒකකින් තමයි පිළිවෙල යන්න ඕනේ. කිරිය කුබේ ගෑණිගේ කිරිපුවෙත් නෑ කාවේ. මගේ ගෑණිගේ කිරි තේ කිරි තේ හදන්න එන්න. හරි නෑ අපේ තියෙන ඇයි ඔහෙන් ඉන්නම් කියන්නේ? ඇතුළට යන්න. මෙතන ඉන්න අවුලන්නේ කේසුර ගියොත් හරියයි. හරි නැත්te කොයිදනේ? මෙච්චර මේ මගේ ගෙදර. යකෝ මේ මගේ සහෝදරයෝ දෙන්නෙක් වගේ. ඇතුළට යන්න. නෑ මේකනේ මචං. අපි උඹලා කේසුරට ගිහිල්ලා ඉද්දී මෙයා එකපාරටම කිව්වොත් අවුල්නේ. හරි මට තේරුණා. ඔයාලා දෙන්න ඔතනම ඉන්න. මම අපේ නෝනට කියලා රසම රස කිරි දෙයක් හදන් එන්න. කිරි තේ දෙකක්. දීපු කිරි මදි වෙලා වෙන්නේ නැති මෙහෙ ඇවිල්ලා කිරි හොයන්න නේ. මේ කිරි නෙමෙයිනේ. කිරි තේ තුනක් කිල්ලුවේ. මොකද්ද? මොකක්ද? තමුසේ අද දන්සා දෙන්න කියලා ගෙදරින් පැනලා ගෑණියෙක් බුදිය ගන්න ගියා නේද? මම මේ මම ඔව් යා තමයි. ඔව් තමුසේ තමයි. තමුසේම රැවට්ටු. තමුසේ මහ බල්ලෙක්කෝයි. පිස්සුද ගෑණි මොනවද ඔය කියවන්නේ? යාළුවොත් ඇවිල්ලා ඉන්න වෙලාවේ. මේ දෙන රණ්ඩු වෙනවා කියන්නේ රණ්ඩු වෙන්න දෙන්න බෑ. ගියේ කොකොස්සේ. තමුසේ අයියෝ නංගි මේ බොරුවට සැක කරන්න එපා. මේ අපේ එක බොරු කියනවා නෙමෙයි. මේ උන්ට මතක නෑ. එහෙනම් ඔය කියන්නේ උපාසි ගියේ බං උඹට මතක නැද්ද? අන්න දැක්කද? තමුසේ ගියානේ. දැන්වත් පිළිගන්නවද? බබා ඒගොල්ලෝ කියන දේවල් අහන්න එපා. මේ දෙන්න හොඳට බීලා ඉන්නේ. ඔයා කොහොමද කියන්නේ මං ගියා කියලා? ඔයා කොහොමද කියන්නේ? තමුසේ අද ගෑණියෙක් එක්ක බුදියන්න ගියේ. ඒ ගෑණිට රුපියල් 5000 දෙනවා කියලා පොරොන්දුලා නේද? ඒ මදිවට ඔක්කොම කරගත්තාන් පස්සේ ඒ ගෑණිට රුපියල් 1000 අඩු වෙන්නේ දීලා ආවේ. ඇත්ත මම උට කිව්වා ඒක වැරදි කියලා නංගි. වැරදි? ඒ ගෑණියේ රුපියල් 1000 ගන්න මේ ගෙදරට ආවා. මට ලැජ්ජාවේ බෑ ඕයි. අනේ මට සමා වෙන්න බබා. මට සමා වෙන්න. සමා වෙන්න. තමුසේ වැඩක් නෑ ඕයි. තමුසේ මහ පිරිමි බඩුවක්. යාළුවට පිරිමි බඩුවක ලැජ්ජාව බෑ. ඇති අපි බැදලා දැනට අවුරුද්දක් විතර වෙනවා. ඒ අවුරුද්ද පුරාවටම ඔයා මට ඔයාගේ අතින්වත් අල්ලන්න දුන්නද? කලින් කොල්ලටත් අත අල්ලන්න දුන්න කිව්වා. මට අද වෙනකම් අතවත් හම්බුන්නේ නෑ. ඒකත් කමක් නෑ. අපි දෙන්න හැමදාම රැයකට නිදාගත්තත් ඔයා බදිනව ඇද මැද්දෙන් චීන මහ ප්‍රාකාරය වගේ උසට කොට්ට තාප්පයක් බැඳපු මිනිස්සු එහෙම ජීවත් වෙනවද? වත් එහෙමද බා? ඒක නම් දන්නේ මම වැඳලා නෑනේ. අඩුම තරමේ ඔයා ඇඳුම් මාරු කරනකොට මාව කාමරේවත් තියාගන්නවද? මාව බල්ලෙක් වගේ කාමරෙන් එළියට දානවා. මටත් හැඟීම් දැනීම් කියලා දේවල් තියෙනවා. මට ලාදුරු නෑ. මාත් පිරිමියෙක්. අනේ මට සමා වෙන්න. මන් දැනන් හිටියේ නෑනේ එහෙම දෙයක්. ඔයාට මට කලින් කියන්න තිබුණානේ. බැදමු මිනිස්සුන්ට ඕවා කියලා කරව ගන්න ඕනේද බබා? ඕවා දෙරිලා කරන්න ඕන දේවල්. දැනෙන්නේ කොහෙද අනේවා?
ඇයි ඔය ඒ වැඩේට සල්ලි දෙනවා කියලා කිව්වම මම වාත් එක්ක ඉන්නවද යන්නේ බොරද බෙමින් දානියේ Sudhe